ආයුබෝවන්. මම අද කතා කරන්න යන්නේ මම මෙච්චර කාලෙකට හරියට කතා කරපු නැති මාතෘකාවක් ගැන. ඔයාලා දන්නවනේ අපිට ගෙවතු වගාව කරගෙන යද්දී ඒක මගින් ලාභ ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඒ ආශ්‍රයෙන් ව්‍යාපාර ආරම්භ කරන්න අපිට පුළුවන් වෙනවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු ගෙවතු වගාව ආශ්‍රය කරගෙන ඔයාට ලේසියෙන්ම පටන් ගන්න පුළුවන් ව්‍යාපාර 5ක් ගැන. මෙන්න මේ ව්‍යාපාර 5 හරියටම කරන්නේ කොහොමද කියන එක ගැන දැනගන්න ඔයාට වීඩියෝ එකේ අන්තිම වෙනකම්ම බලන් ඉන්න වෙනවා. මොකද වීඩියෝ එකේ අන්තිම හරියේදී තමයි ඔයාට වැදගත්ම වෙන තොරතුරු 3ක් මම අරගෙන එන්නේ. පළවෙනි කාරණාව තමයි සැරසිලි පැල තවානක් පටන් ගන්න එක. ඉතින් ඔයා දන්නවා ගොඩාක් මිනිස්සු කැමති තමන්ගේ ගෙදර ලස්සනට තියාගන්න. අන්න එහෙම තමන්ගේ ගෙදර ලස්සන කරගන්න ඕන කරන පැල වර්ග තියෙනවනේ. ඔන්න ඕවා එකතු කරලා එකතුවක් විදියට චූටි තවානක් පටන් ගන්න ඔයාට පුළුවන්. ඉතින් කොහොමද මේක කරන්නේ? මේක කරද්දී මේකේ තෝර ගැනීම ගැන ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. එකවර පැල ගොඩාක් තෝරගන්න එක නෙවෙයි ඔයා කරන්න ඕනේ. ඔයා කරන්න ඕනේ වැඩි ඉල්ලුමක් තියෙන පැල වර්ග අඳුරගන්න එක. ඇන්තූරියම්, ඕකිඩ්, සකියුලන්, කැක්ටස් වගේ පැල වර්ග වලට අද වෙළඳපොලේ හොඳ ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ පැල කීපයක් පටන් අරගන්න පුළුවන් ඔයාට ව්‍යාපාරයක් විදිහට. දෙවෙනි කාරණාව තමයි මව් පැල. ඒ කියන්නේ ඔයා පැල දැන් කඩේකට ගිහිල්ලා මව් පැල තෝරගෙන එනවනේ. අන්නේ මව් පැල නිකන් කේඩෑරි වුණු ලාභෙට තියනවා කියලා එහෙම ගන්න එපා. හැමතිස්සෙම හොඳ නිරෝගී පැල ටිකක් තෝරගෙන එන්න. මොකද ඒ වගේන් තමයි ඔයා ඉස්සරහට ඕන කරන පැල බෝ කරගන්නේ. එතකොට ඔයාගේ ව්‍යාපාරයේ අනාගතය සාර්ථක වෙන්නේ අන්නේ තෝර ගැනීම මත. ඊළඟට මව් පැල අපි කතා කරා පෝච්චි මාධ්‍ය. ඒ කියන්නේ ඔයා බඳුන් තෝරගනිද්දි දැන් ඕකිඩ් වලට නම් හොඳ දැල් බඳුන්. ඇන්තූරියම් වලට නම් හොඳ මැටි බඳුන්, ප්ලාස්ටික් වගේ දේවල්. කැක්ටස් වලට හොඳ කුඩා පෝච්චිනේ. ඉතින් ඔන්න ඔය වගේ බඳුන් තෝරගන්න එක ගැන හොඳ අවබෝධයකින් ඔයා කටයුතු කරන්න ඕනේ. ඊළඟ එක නිවැරදි පස් මිශ්‍රණය. ඒ කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම මේ පැලේට කොම්පෝස්ට් එක්ක තව මොනවද දාන්නේ? මේකද වැලි හොඳට ඕනේද නැද්ද? කොහොමවත් කොච්චර දානවද? ඔන්න ඔය දේවල් ගැන හොඳ අධ්‍යයනයක් කරලා ඔයා මේ ව්‍යාපාරේ පටන් ගන්න ඕනි. ඊට පස්සේ අලෙවිකරණය ගැන කතා කරොත් එහෙම ඔයාට පුළුවන් වෙන්න ඕන හොඳ ආකර්ශනීයව අලෙවිකරණය කරන එක සිද්ධ කරන්න. ඒ කියන්නේ පාරිභෝගිකයා කඩේට ආවහම හරිම ප්‍රියමනාප විදිහට hina වෙලා ඒ වැඩේ කරන්න පුළුවන් නේ. කඩේකට ගියාම නිකන් බුම්මගෙන හිටියොත් එimhe අපිටත් දෙන්න හිතනවනේ නේද? ඉතින් එන්නේ ඒක. ඊළඟට ඔයාට මේක අන්තර්ජාලය හරහා පුළුවන් ඇනවුම් බාරගෙන කුරියර් සර්විස් එක මගින් ලස්සන්ට ඒවා පැක් කරලා දැක්ක ගමන් ආසිතෙන විදිහට හොඳට ආරක්ෂිතව සීල් කරලා ඒ පැල ඔයාට ට්‍රාන්ස්පෝර්ට් කරන්න පුළුවන්. ඉතින් ඔයාට ඊළඟට පුළුවන් Facebook වගේ සමාජ මාධ්‍ය ජාලා හරහා ඔයා ගාව තියෙන පැල එකතුවේ ලස්සන ෆොටෝස් අප්ලෝඩ් කරන්න. එතකොට මෙන්න මේ වගේ ඔයාට පාරිභෝගිකයව ආකර්ෂණය කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාට පුළුවන් ෂෝක් සැරසිරි පැල තවානක් පටන් ගන්න. ඔන්න ඔයාගේ දෙවනි ව්‍යාපාර අදහස. කාබනික එළවලු හා පළතුරු වගාව. මේක ඇත්තටම ඔයාට කරන්න පුළුවන් ලේසි වැඩක්. හැබැයි ගොඩක්ම මේක ගැලපෙන්නේ නගරබද ප්‍රදේශවල ඉන්න ඔයාට. හිතන්න ඔයා කොළඹවට ආසන්නයේ වගේ ඉන්නවා නම් ඔයාට පටන් ගන්න තියෙන හොඳම ව්‍යාපාරය තමයි මේක. ඒ කියන්නේ කොළඹ පැතිවල එහෙම ගොඩාක්ම ෆ්ලැට් වලින් මිනිස්සු ජීවත් වෙන්නේ. ඉතින් එයාලට ඕනි කරන්නේ අර බඩ් කරපු පැලයි කියන්නේ හරිම ඉක්මනින් පළදාව ගන්න පුළුවන් චූටි ඉඩක වගා කරන්න පුළුවන් පැල. ඉතින් අන්න එහෙම පැල ඔයාට විකුණන්න පුළුවන් නම් අන්න එකකින් ඔයාට හොඳ ලාභයක් අත්පත් කරගන්න පුළුවන්. දැන් මේක කොහොමද හරියටම කරන්නේ කියලා බලමුකෝ. ඔයා මුලින්ම ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. පුංචි ඉඩක වුණත් පෝච්චි වල වගා කරන්න පුළුවන්. තෝරා ගැනීම ඔයාගේ අතේ තමයි තියෙන්නේ. සලාද, තක්කාලි, මිරිස්, ඊට පස්සේ පළතුරු ගත්තොත් පෝච්චි දොඩම්, නාරං, පෝච්චි කාමරංක වගේ පැල අන්න ඒවා හොඳටම ගැලපෙනවා. ඉතින් ඊට පස්සේ ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ කාබනික පොහොර ගැන. දැන් මේ කාබනික එළවලු පළතුරු වගාවනේ ඔයාගේ ව්‍යාපාරයේ තියෙන විශේෂත්වය තමයි ඒක. හැම දෙයකින්ම සුවිශේෂී වෙනවා නම් තමයි මිනිස්සුන්ට ඒ දේ වැඩිපුර කාලයක් මතක හිටින්නේ නේද? සමහර අය ඇඩ් යන්නේ ටීවී එකේ අපිට ඒව විශේෂ වුණු ගමන් නේද ඒව මතක හිටිනවා වැඩි වෙන්නේ. අන්න ඒ වගේ. ඉතින් ඔයාට පුළුවන් කෘත්‍රිම පොහොර පාවිච්චි නැතුව රසායනික පොහොර භාවිතා කරන්නේ නැතුව කොම්පෝස්ට් පොහොර යොදාගෙන ඔයාගේ ව්‍යාපාරයේ පැල ටික දියුණු කරගෙන වර්ධනය කරගෙන යන්න. අනිත් එක මේ දේ කරන්න එපා. ඔයා දැන් රසායනික පොහොර එකතු කරනවා. එකතු කරලා මිනිස්සුන්ට විකුණනවා.
මේවා මේ කාබනික මේ එළවලු පැල පළතුරු පැල ඔයාලත් ගෙදර ගිහින් කාබනික පොහොර දාන්න කියලා. ඉතින් අනේ අර අහිංසක මිනිස්සු ගෙදර ගිහිල්ලා මේවට කාබනික පොහොර දානවා වැඩක් නැහැ පැලේ මැරෙනවනේ. ඇයි ඒක ඔයා පුරුදු කරලා තිබ්බේ රසායනික පොහොර වලටනේ නේද? අන්න ඒ නිසා ඒ වගේ වංචා සහගත වැඩ කරන්න එපා මේ ව්‍යාපාරවලදී. හිතට එකගව හෘද සාක්ෂියට එකගව කරන දේ හරියට. ඊළඟට ඇසුරුම් කරන්නේ. ඔයා අනිත් එක මේ පැල විකුණද්දී ඒවා මේ ආකර්ශනීයව ලස්සනට ප්‍රියමනාපව විකුණන්න පුරුදු වෙන්න. මට මතකයි ඒ දවස්වල මම අඳුරන නැන්දි කෙනෙක් හිටියා. ඒගොල්ලෝ පැල හිටවන විදිහ මම මේ කියන්නේ. පැකට් එකකට පස් දාලා එයාලා මොකද දන්නවද කරන්නේ? උදේ ඔය ගහකින් රෝස් අත්තක් කපලා ගහනවා අර පැකට් එකේ. රෝස් අත්ත කපලා දැන් හොඳට මල තියෙන අත්තක්නේ. ඊට පස්සේ මේගොල්ලෝ දන්නේ නැති පළාතකට ගිහිල්ලා මේ ටික විකුණලා එනවා. ඉතින් ඊට පස්සේ කවුරුත් දන්නේ නැන්නේ මෙයාලා කොහෙද ඉන්නේ කොහොමද විස්තර දන්නේ නැන්නේ. ඉතින් මොකද වෙන්නේ? අන්තිමට අර ගත්තු මිනිස්සු අසරණයි. ඇයි? අර නිකන් අතු කෑල්ලක්නේ මුල් ඇදලා මුකුත් නැහැ. හොඳට අර මල පිපිලා තියෙන හින්දා මේ මිනිස්සුත් ගන්නවා. මොකද අර වතුරෙහිම හොඳට ස්ප්‍රේ කරනවනේ උදේම ගිහිල්ලා විකුණලා එනවා. බලන්නකො කොච්චර කපටි වැඩද කියලා. ඔය වගේ වැඩ ජීවිතේට කරන්න හදන්න එපා. වගාව සම්බන්ධ ව්‍යාපාර ඇතුළේදී. අනිත් වැදගත් කාරණේ තමයි ඔයා පාරිභෝගිකයා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයාට පුළුවන් කුලින් මසල්වාසීන්ට, ඔයාගේ පවුලේ ඇයන්ට අන්න එහෙම චූටියට මේගොල්ලොන්ට විකුණලා පටන් ගන්න. පස්සේ තමයි මේක දියුණු වෙන්නේ. ඔයා දන්නවනේ පොඩියට පටන් ගන්න දේවල් තමයි හිතා ගන්න බැරි තරම් දියුණු තත්ත්වයකටපත් වෙන්නේ. ඉතින් අපි යනවා තුන්වෙනි ව්‍යාපාර අදහසට. ඒ තමයි පෝච්චි සහ උද්‍යානෝපාංග නිෂ්පාදන ව්‍යාපාරය. මේක පැලවගාවට අනුබද්ධිතව කරන්නත් ඔයාලට පුළුවන්. එහෙම නැත්නම් වෙනමම කරගෙන යන්නත් පුළුවන්. කොහොමද මේක හරියට කරන්නේ කියලා බලමු. පළවෙනි දේ තමයි නිර්මාණශීලීත්වය ඔයාලට හොඳට තියෙන්න ඕන. දැන් සාමාන්‍ය මැටි පෝච්චි, සිමෙන්ති පෝච්චි හැමතැනම විකුණනවානේ. ඔයාලට පුළුවන් ලස්සන පේන්ට් එකක් කරන්න. අපි කියනවා hand painted pots කියලා. ඔය cactus එහෙම අනිවාර්යයෙන්ම ওই වගේ ලස්සන පෝච්චි වල හිටවන්න ගන්නවනේ. ඉතින් අන්න ඒ වගේ දෙයක් ඔයාලට පටන් ගන්න පුළුවන්. ඊළඟට ප්‍රතිචක්‍රීකරණය. ප්ලාස්ටික් බෝතල්, ටයර් වගේ දේවල් වලින් ලස්සන පෝච්චි හදන්න, ඒවා ව්‍යාපාරයක් විදිහට එලි දක්වන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනි. ඊළඟ දේ තමයි උපකරණ. කුඩා උද්‍යාන අත්වැසුම්, කුඩා උදළු, අතුගාන කට්ටල මෙන්න මේවා ඔක්කොම එකතු කරලා චූටි පැක් එකක් ඔයාලට පුළුවන් විකුණන්න එලි දක්වන්න. අපි මේවට කියනවා කොම්බෝ සෙට්ස් කියලා. මේක නේ ඔයා චුට්ටක් ඉන්ටර්නෙට් එකේ සර්ච් කර බලන්න. මුද්ද ඉල්ලුමක් තියෙන ව්‍යාපාරයක් වෙයි. අනිවාර්යෙන්ම මේ ගැන ඔයා පොඩි අවධානය වැඩිපුර දෙන්න. ඊළඟට ඔන්න හතරවෙනි ව්‍යාපාර අදහසට අපි යමු. පැල සහ පොහොර අලෙවිය. ඔයාට පුළුවන් පැල වගා කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය විකුණන්න. ඒ කියන්නේ දැන් ඔයා මෙතනදී සම්පත් ගබඩා කිරීම ගැන හොඳ අවබෝධයෙන් ඉන්න ඕනේ. තොග වශයෙන් කොහොබත් ගව පොහොර, පෝච්චි, බීජ වගේ දේවල් ගෙනල්ලා ඒවා සුළු ප්‍රමාණ වලින් ඇසුරුම් කරලා විකුණන්න ඔයාට පුළුවන්. මේකෙන් හොඳ ලාභයක් ඔයාට ලබා ගන්න පුළුවන්. හරිද? ඊළඟට දෙවෙනි එක විශ්වාසය. ඒ කියන්නේ ඔයාගේ පස් මිශ්‍රණීය ප්‍රමිතිය ගැන පාරිභෝගිකයාට හොඳ විශ්වාසයක් ඔයාට දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ කියන්නේ කෘමී බිත්තර නැහැ දැන් කියනවා. මෙයාගේ මේ කොම්පෝස්ට් වල නම් කිසිම කෘමී බිත්තර නැහැ. හොඳට පෝෂණය තියෙනවා. ඒගොල්ලෝ බොරු කරන්නේ. හොඳට විශ්වාසවන්ත කඩයක් කියලා කියන තරමට ඔයාගේ ඒ නිෂ්පාදනයේ ප්‍රමිතිය ඔයා හොඳ ලෙවල් එකකට ගේන්න ඕනි. ඊළඟට උපදෙස් සේවාව. ඔයාට පුළුවන් දැන් කවුරු හරි කෙනෙක් ඔයාගෙන් පොහොර එකක් අරගෙන ගියාට පස්සේ එයා ගෙදර ගිහින් එයාට මොකද උනේ? හොඳ තත්ත්වයේ තිබ්බද මගේ පොහොර එක? කොහොමද? පැලේ වැඩුණද? පැලේ මැරුණද? මොකද උනේ කියලා පොඩ්ඩක් කෝල් කරලා අහලා බලන්න. එතකොට ඒ පාරිභෝගිකයා හිතනවා හරි මෙයා හොඳ සම්බන්ධතාවයකින් කටයුතු කරනවා. ඉතින් අපිට ආපහු පාරක් මෙයා ගාවට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කියන්න පුළුවන් මොනවා හරි ගැටලුවක් වුණොත් මට ඉක්මනට කෝල් කරන්න. අන්න එහෙම කියලා එයාගේ විශ්වාසය දිනා ගන්න ඔයාලට පුළුවන්. එතකොට එයා වටේ මිනිස්සුන්ටත් කියනවා මේ කඩේ නම් හොඳයි ඈ කියලා කියනවා. අන්න එතකොට ඔයාගේ ව්‍යාපාරය දියුණු කරගන්න ඔයාට හැකියාව තියෙනවා. මම එනවා පස්වෙනි ව්‍යාපාර අදහසට. ගෙවතු අලංකරණය, ලෑන්ඩ්ස්කේපින්. මේක ඔයා දන්නවා මොරටුව කැම්පස් එකේ වෙනම ඩිග්‍රී එකක්. ලෑන්ඩ්ස්කේපින් කියන්නේ වෙනම කෝස් එකක්. ඉතින් සේවාවක් පදනම් කරගෙන තමයි මේ දේ සිද්ධ වෙන්නේ. කොහොමද මේක හරියට කරන්නේ? ඔයාට පුළුවන් වෙනුන් ආකෘති නිර්මාණය කරන්න. කුඩා ගෙවතු පවා අලංකරණය කරන්න ඕන කරන සැලසුම් අඳින්න ඔයාට පුළුවන්. දැන් සමහර හිතනවා චූටි චූටි එවැනි ආවුක මං ඔළුවේ තියෙන විදිහට කරලා දානවා කියලා. එහෙම නෙවෙයි. ඒකටත් ප්ලෑන් එකක් හදලා ඒ ප්ලෑන් එක ඒ පාරිභෝගිකයට එයාගේ අතටත් පත් කරන්න ඕනේ. අන්න එහෙමයි ඔයා පිළිවෙලකට වැඩක් කරන්න ඕනේ. ඊළඟට පැකේජ්. ඒ කියන්නේ ඔයාට පුළුවන් කුඩා බැල්කනි උද්‍යාන, පැරණි ගෙවත් අලුත් කිරීම වගේ පැකේජ් හඳුන්වලා දෙන්න. අපි එහෙම
කරාම පාරිභෝගිකයා මේවට ඉක්මනින්ම ඇද බැද තියාගන්න අපිට පුළුවන් වෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන් හොඳ පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න. ඔයා කරන නිර්මාණවල හොඳ ඡායාරූප එකතුවක් හදලා පෝර්ට්ෆෝලියෝ එකක් හදාගෙන ඒක සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්න ඔයාට පුළුවන්. මේ මගින් ඔයාට අලුත් පාරිභෝගිකයන් ලබා ගන්න පුළුවන්. ඉතින් හොඳට මතක තියාගන්න ඔයා මේ ආකෘති නිර්මාණය කියන එක ගැන කතා කරද්දී අර සිඟිති උද්‍යාන වගේ දේවල් හදලා ඒව ඉස්සරහා ඩිස්ප්ලේ කරලා තියන්න පුළුවන්. මේ මගින් ඔයාට පුළුවන් පාරිභෝගිකයට මෙන්න මේ විදිහට තමයි ඔයාගේ ගාඩන් එක ලොකුවට හැදුවොත් හැදෙන්නේ කියන එක ගැන අවබෝධයක් දෙන්න. මම සිඟිති උද්‍යාන හදලා තියෙන වීඩියෝ එකක් ඇති. ඒක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. ඉතින් මෙන්න මේ කියපු වටිනා ව්‍යාපාර අදහස් පහත් එක්ක එයාගේ ගමන පටන් ගන්න අදම ඔයාට පුළුවන්. ඉතින් මං කියවනේ වීඩියෝ එකේ අන්තිමට කියනවා කියලා මේ හැම දෙයක්ම සාර්ථක කරගන්න ඕනි කරන පොදු රහස් තුනක් ගැන. අන්න ඒ තුන තමයි මම දැන් කියන්න යන්නේ. පළවෙනි දේ තමයි ගුණාත්මක බව. හැම තිස්සෙම පාරිභෝගිකයාට ලබා දෙන්නේ හොඳම දේ බව සනාථ කරන්න. හැම තිස්සෙම මේ වැඩේ කරන්න පුරුදු වෙන්න. ගුණාත්මක භාවය අඩු කරලා වංචා කරන්න පුරුදු වෙන්න එපා. ඔයාගේ ක්වොලිටි එක මත තමයි පාරිභෝගිකයා රඳා පවතින්නේ. 2. සන්නාමකරණය, බ්‍රෑන්ඩින්. ඔයාට පුළුවන් ඔයාගේම ව්‍යාපාරයට ලස්සන ලෝගෝ එකක් හදන්න, හොඳ සහතිකයක් ගන්න, හොඳ බෝඩ් එකක් ගහගන්න, ඔයාගේ ව්‍යාපාරික ස්ථානයේ ප්‍රියමනාපව හදාගන්න. සමහර විට චූටි ඉඩක් වෙන්න පුළුවන්. තියෙන පැලවලින්ම ලස්සන කරගන්න ඔයාට පුළුවන්. 3 තමයි නිරන්තර ඇසුර. ඔයාට ඔයාගේ සේවාදායකයා නැත්නම් පාරිභෝගිකයා ගනුදෙනුකරුවා එක්ක හොඳ සම්බන්ධතාවයක්, අන්තර් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් මේතනදී දැන් WhatsApp කියන දේ ගොඩක් ප්‍රචලිතයිනේ. WhatsApp කරහා ඒගොල්ලොන්ගෙන් පොඩ්ඩක් අහන්න පුළුවන් කොහොමද මගේ ගෙනිච්ච ප්‍රොඩක්ට් එක කොහොමද අර පැලේ හැදුනද? ඔයාට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න වගේ කියලා එයාගේ විශ්වාසය දියුණු කරගන්න ඔයාට පුළුවන්. ඉතින් අද මම කතා කරපු මේ හැම ටිප් එකක්ම ඔයාට වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. මේ වීඩියෝ එකේ කියන හැම දෙම ඔයාගේ දැනුවත් වීමටයි කිව්වේ. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයා මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මගේ කාර්යබහුලකම එක්ක වීඩියෝස් ගේන්න ටිකක් අතපසු වුණත් මම පුළුවන් විදිහට ඔයාලට ඕනිම කරන වටින වීඩියෝ එකක් අරන් එන්න නිතරම උත්සාහ කරනවා. එහෙනම් අදට මම යනවා ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.